සිගරට් විස දවස් 3න් ඇඟෙන් අයින් කරගන්න ඔබත් කැමතිද? ඔබත් සිගරට් බොනවාද? සිගරට් ඇඟට හානි කරයි කියලා දැනත් තාමත් නවත්ත ගන්න බැරි වුණාද? සිගරට් ඔබගේ ශරීරයට කොතරම්නම් හානියක් කරනවද කියන එක ගැන ඔබ දැනුවත්ද? එහෙනම් මේ ඔබ නැරඹිය යුතුම වීඩියෝවක්. මුලින්ම අපි බලමු සිගරට් දුම ඔබගේ පෙනහළ වලට බලපාන ආකාරය. සිගරට් දුම හා බැඳුණු සිය ගණනක තරම් පිළිකාකාරක රසායන ද්‍රව්‍ය ආග්‍රහණය නිසා කාලයත් සමග ඔබගේ පෙනහළුවල ගර්ථ ස්ථීරවම හානි වීමට ඉඩ තියෙනවා වගේම එමගින් හුස්ම ගැනීම ක්‍රමයෙන් අපහසු කරනවා. සිගරට් දුම නිසා ගර්ථ කාලයත් සමග දැඩි වෙලා එහි පවතින ප්‍රසාරණය හා සංකෝචනය වීමේ හැකියාවත් වාතය උරා ගැනීමේ ශක්තියත් අඩු වී ලේ වලට ඔක්සිජන් උරා ගන්නා ප්‍රමාණය අඩාල කරනවා. ඒ වගේම ඔබගේ දෛනික කටයුතු, පරිවෘත්තීය කටයුතු වගේම ලිංගික ක්‍රියාකාරකම්ද අඩාල කරනවා. ඒ වගේම සිගරට් ඔබගේ පෙනහළවල තියෙන අලුත් වැඩියා කර ගැනීමේ, පිරිසිදු කර ගැනීමේ හා නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවත් අඩාල කරනවා. මේ කරුණු නිසා පිළිකාකාරක සෛල ඔබගේ පෙනහළ තුළ තැන්පත් වෙනවා. ඒත් මේ වෙනකොට ඔබගේ පෙනහළ දුර්වල වෙලා තියෙන නිසා මේ පිළිකාකාරක සෛල සමග සටන් කර පෙනහළු නිරෝගීව තබා ගැනීමේ ප්‍රතිශක්තිය කරන හැකියාව ඔබට අහිමි වෙලයි තියෙන්නේ. හරි, එහෙනම් අපි දැන් කතාවට බහිමුකෝ. දවස් 3කින් මේ හානියෙන් 90% අඩු කරගන්න පුළුවන් ඉතාමත් සරල ස්වාභාවික ක්‍රමයක් තියෙනවා කියලා ඔබ දන්නේ නැතුව ඇති. කිව්වත් වගේ හරිම ලේසි ක්‍රමයක්. ඇත්තටම කියනවා නම් මේක ඖෂධීය පානයක්. එහෙනම් අපි බලමු මොකද්ද මේ දවස් 3කින් මේ තරම් විනාශයකින් අපිව බේරගන්න පුළුවන් මැජික් එක කියලා. හරිම සරලයි. මේ පානය හදාගන්න ඔබට ඕනේ වෙන්නේ වතුර කෝප්පයක්, පොඩියට කපාගත්ත රතු ලුණු කෝප්ප භාගයක්, පොඩියට කපාගත් ඉඟුරු ස්වල්පයක්, කහ කුඩු හැන්දක්, හකුරු ප්‍රමාණවත් තරම්. භාජනයකට වතුර කෝප්පයක ප්‍රමාණයයි අනෙක් දේවල් සියල්ලමයි දාලා විනාඩි 7ත් 10ත් අතර වගේ කාලයක් මද ගින්නෙත් හඹ ගන්න. ඔන්න දැන් මැජික් එක ඉවරයි. දැක්කනේ මේක හරිම සරල වැඩක්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ පානයෙන් දවසට දෙපාරක් උගුරු 3 ගානේ දවස් 3ක් බොන එක. මේන් සිදුවෙන වෙනස ඔබට අදහා ගැනීමට නොහැකි තරම් වේවි. ඇත්තටම මේ පානයෙන් සිද්ධ වෙන්නේ ඔබගේ පෙනහළු පිරිසිදු වීම. සිගරට් දුම නිසා පෙනහළු වල රැඳිලා තියෙන තාර හා අනෙකුත් රසායන ද්‍රව්‍ය දවස් 3කදී 90% දක්වා ඉවත් කිරීමක් මේ පානය මගින් සිද්ධ වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ සිගරට් බොන එක හොඳ පුරුද්දක් නම් නෙමෙයි. ඒක ඔබේ පෞල් ජීවිතයට, ශරීරයට, මනසට වගේම සාක්කුවටත් කරන්නේ පාඩුවක් විතරමයි. පුළුවන් තරම් සිගරට් වලින් ඈත් වෙලා සතුටින් පිරුණු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. මේ වගේ අලුත් දුර්ලභ දේවල් තව තවත් දැනගන්න දැනුමට යමක් පිටුව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලට අපි දාන වීඩියෝස් ඒ වෙලාවෙම බලන්නත් පුළුවන් වෙයි. ආයෙත් මේ වගේම දැනුමට යමක් එක්ක හමු වෙමු. හැමෝටම එතෙක් ආයුබෝවන්.